පුරාණ හෙළයන්ගේ YouTube channel එක අපි අද ආවා ඓතිහාසික තලගුරු රජමා විහාරයේ මේ පුරාණ හෙළයන්ගේ නැත්නම් රහතන් වහන්සේලාට පිනිස ඉදි කරලා දුන්න මේ ලෙන් බලන්න. එතකොට මේක රජමහා විහාරයක්. මේකේ සාමාන්‍යයෙන් අපි සද්ධාතිස්ස රජ සමයේ තමයි මේක ඉදි වෙලා තියෙනවා කියලා කියන්නේ. තලගුරු විහාරය තියෙන්නේ ගල්කුලම ඉඳලා සාන කිලෝමීටර් 1.5 දෙකක් යකල්ල පාර ගලින් මිදුන පාරනකොට තමයි වම් අත පැත්තේ තලගුරු රජමහා විහාරය තියෙන්නේ. ඒක අදාළ මැප් එක Google මැප් එක මම මේ YouTube channel එකේ description එකේ දාලා තියන්නම්. එතකොට මේ ඔබට පේන්නේ මේ රහතන් වහන්සේලාට ඉදි කරපු ලෙනක්. මේ කටාරම් ඔබට පේනවා ඇති කටාරම් මෙහෙම ඉදි කරලා තියෙනවා. ඉතින් පුරාණ හෙළයන්ගේ දැනුම කියන අපේ YouTube channel එක ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපෙන් සැඟවී ගිය නැත්නම් අපිට අහිමි වෙන මේ ඓතිහාසික සිද්ධාස්ථාන බොවිත ගෙනෙන තමයි අපේ ප්‍රධාන අරමුණ. ඉතින් ඔබට පේනවා ඇති මේ ලෙන් වලට යන්න හරියට මාර්ගයක් නැහැ. කන්ද තියෙනවා. කඳු ආශ්‍රිතව තමයි මේ ලෙන් තියෙන්නේ. ඉතින් අපේ මහරහතන් වහන්සේ දන්නවා ඇති පොත්පත්වල සඳහන් වෙලා තිබි ධම්මදින්න මහරහතන් වහන්සේ ගැන. ධම්මදින්න මහරහතන් වහන්සේ තමයි මේ තලගුරු රජමහා විහාරයේ වැඩ වාසය කරලා තියෙන්නේ. උන්වහන්සේ තමයි සතිපට්ඨාන සූත්‍රය දේශනා කරා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ රජමහා විහාරේ. ඉතින් මේක ඉල්ලා සානි කේව් ටෙම්පල් එකක් විදියට තමයි ගෙනෙන්නේ. කෙල්ලෙන් ආශ්‍රිත තියෙන විහාරයක්. ඔබට මෙහි තවත් ඡායාරූප කිහිපයක් මේ වීඩියෝ එකේ අවසානයේදී ඔබට බලා ගන්න පුළුවන්. ඔබට මේ තලගුරු රජමහා විහාරයට ආවොත් මේ ලෙන් වලට එන්න පුළුවන්. ඒක කන්ද කියන්නේ හරියටි පාරක් නෑ. නමුත් කන්දෙන් උඩට එන්න පුළුවන් මේ ලෙන් බලන්න. නමුත් මේ විහාරය ඉදි කරලා තියෙන, ඒ කියන්නේ බුදු පිළිම තියෙන බුදු පිළිම වහන්සේ ඉන්න ලෙන, ඒ වගේ ලෙන් ටිකක් තියෙනවා. ඒව බලන්න පුළුවන්. මම ඊළඟ වීඩියෝ එකේදී මේ තලගුරු රජමහා විහාරයේ තව ලෙන් වගේක් තියෙන, ඒ කියන්නේ ඕන කෙනෙක්ට බලන්න පුළුවන් ලෙන් වගේක් තියෙනවා. ඒ ගැන වීඩියෝ එකක් කරන්න. මේ තියෙන්නේ මේ ලෙන් ආශ්‍රිත තියෙන ෆොටෝ. මේ තියෙන්නේ වැඩ වාසය කරපු රහතන් වහන්සේලා හිටපු ලෙන්. ඉතින් උන්වහන්සේලා උන්ගේ ප්‍රධාන අරමුණේ නිර්වාණ බෝධිය සාක්ෂාත් කර ගැනීම. ඒ නිසා උන් මේ වනයන් තුල සතා සිව්පාවන් එක්ක ඉතා සුහදව වැඩ වාසය කරලා ප්‍රධානම අරමුණ වුණු ඔවුන්ගේ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම මෙම ස්ථානයේදී සිදු වෙලා තියෙන්නේ. ඒක තමයි ඔවුන්ගේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ සිද්ධාස්ථාන ගොඩක් මේ අනුරාධපුර රාජධානිය තුලදී නිර්මාණය වෙලා තියෙනවා. මේ වගේ තවත් ගොඩක් නිර්මාණ ඔබට ඉදිරියේදී ගෙන එන්න මගේ ප්‍රධාන අරමුණ. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මම ඔබෙන් ඉල්ලීමක් කරනවා.